සුබම සුබ දවසක් කියලා ඔයාලා සියලු දෙනාම මිකී බ්‍රෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක use කරලා මේ කියන්නේ ඔයාලගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක use කරලා මාසෙකට යම්කිසි මුදලක් පාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේක 100%ක් legal method එක. ඔයාලා මේක يعني මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න. හරිද? අයිඩියා එක ගන්න. ඔයාලා මේක කරන්න අනිවාර්යෙන් මේක සාර්ථක වෙනවා. මොකද මේකෙන් ගොඩක් අය මුදල් හොයනවා. හරිද? මේක ගැන මම කලින් වීඩියෝත් කරලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව අද වීඩියෝට යමු. ඉතින් මේ අද වීඩියෝ යන කලින් මම ඔයාලට මතක් කරනවා මම මේ YouTube ගැන වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඒ වගේම ඔයාලට අර ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි YouTube වීඩියෝ වලට views එන්න. ඉතින් අන්නේ views එන්න තියෙන හේතු ටිකක් තියෙනවා. මම ඒ ටික ගැන ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. හරි ඉතින් අද අපි යමු වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට කියලා දෙන්න වෙන්නේ ඇඩ්සරාස් කියන වෙබ්සයිට් එක හරහා මුදල් උපයන්නේ කොහොමද කියලා. හරි දැන් ගොඩක් අය දැන් මේක කියපු ගමන් සමහර විට වීඩියෝ එක ස්කිප් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලට මම මේකේ කියන ඔයාලට කරන්න පුළුවන් මෙතඩ් එකක් කියලා දෙන්න යන්නේ. හරිද? දැන් මේ ඔයාලට මේකේ account එක හදන විදිය ගැන එහෙම මගේ channel එකේ වීඩියෝ තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට YouTube එකේ search කරලා වුණත් ගන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ site එක හරහා මුදල් උපයන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා මේකේ account එකක් හදාගන්න. හරිද? මේකේ account එකක් හදාගත්තට පස්සේ ඔයාලා ඊළඟට යන්න ඕනේ Telegram. ඒ කියන්නේ ඔයාලා යන්න ඕනේ Telegram එකට. හරිද? ඒ කියන්නේ ඔයාලා මෙන්න වගේ Telegram එකට යන්න ඕනේ. හරිද? මේ Telegram මේක මගේ ඔරිජිනල් එක නෙවෙයි මම මේ හදපු එකක්. ඔයාලට පෙන්වන්න හදපු එකක්. ඉතින් මේකට ඒ කියන්නේ Telegram එකට ගිහිල්ලා ඔයාලා channel එකක් හදන්න ඕනේ. ඉතින් මේකේ ඔයාලා දන්නා channel එකක් හදන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ටෙලිග්‍රෑම් එකේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් new channel. හරිද? new channel කියන එකට ගිහිල්ලා ඔයාලා අලුතෙන් channel එකක් හදන්න ඕනේ. හරිද? මම මේක ඔයාලට මේ විදිහට කියලා දෙන්නේ ඔයාලට ඔයාලා දන්න ටෙලිග්‍රෑම් channel එකක් grow කරගන්න ගන්නත් එක්ක. ඒ කියන්නේ ඔයාලගේ ටෙලිග්‍රෑම් channel එක grow මිනිස්සු ගෙන්නගෙන channel එක පොඩ්ඩක් grow කරගන්නත් පුළුවන් විදිය වැඩක් තමයි මේ කියලා දෙන්නේ. මොකද එතකොට ඔයාලට මේක passive income එකක් විදිහට දිගටම තව ඒ කියන්නේ මේ කියන්නේ ඇඩ්සෙරා සයිට් එක කරා නෙමෙයි ඔයාලට වෙන ක්‍රම මගින් උනත් සල්ලි හොයන්න පුළුවන්. හරිද? ඔය ප්‍රොමෝෂන් කරලා හැමත් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ඉතින් අන්න ඒකයි මේ මම කියලා දෙන මෙතන ඩේ තියෙන වැදගත්කම. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර ඔයාලා අහන් ඉන්න. හරිද? දැන් ඉතින් ඊළඟට තියෙන්නේ මේකට නමක් දෙන්න. ඔයාලා මෙතෙන්ට මම දැන් දෙනවා මගේ තාම යූස් කරන නම මෙන්න වගේ මේ විදිහට මම ඒ නම හදලා දෙනවා. ඊට පස්සේ ක්‍රියේට් කියලා දෙනවා. ඔයාලා මෙතනින් channel එක public ද එහෙම නැත්නම් private ද කියලා අහනවා. public දැම්මොත් හැමෝටම channel එක search කරලා join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට විතරයි පුළුවන්. ඉතින් මම public තියලා වගේ public තියලා දෙනවා. ඒක ඔයාලගේ කැමැත්ත. හරිද? මේක ඔයාලගේ කැමැත්ත. මෙතනින් ඔයාලගේ කැමැත්ත. ඉතින් ඒක ඔයාලා තීරණය කරන්න. අර ඔයාලා දන්නවා ඇතිනේ. කියන්නේ අපි Google එකට ගිහලා search කරාම සමහරකට Telegram channel පෙන්නනවානේ. අන්න ඒ වගේ හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දන්නවා Telegram එකටම ඇවිල්ලා search කරාට පස්සේ පෙන්නන්නේ. අන්න ඒ කියන්නේ Telegram එකට ඇවිල්ලා search කරාට පස්සේ channel එක පෙන්නනවා. හරිද? ඉතින් ඒ විදිහට ඔයාලට පෙන්වන විදිහට මේ පෙන්වන මෙන්න පබ්ලික් දැම්මම පස්සේ. හරි. ඉතින් ඔයාලා මෙතෙන්ට නමක් දෙන්න මම දැන් අර නමම දෙනවා. මේ නම කියන්නේ මෙතන link එක හැදෙන්නේ. channel එකේ link එක හැදෙන නම තමයි දෙන්න ඕනේ. මම දෙනවා මෙතෙන්ට මිකි. මෙහෙම දෙනවා. available කියලා වටනවා. ඉතින් අවුලක් නැහැ. මම save දෙනවා. ඊට පස්සේ මෙතන invite කරන්න කියලා invite කරන කවුරු නැති තමයි මෙතන skip කරනවා. හරි මේ තියෙන්නේ අපේ channel එක. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මේ ඇක්සරා එකට ඇවිල්ලා දැන් මෙතන link දෙකක් මම හැදුවා ටිකක්. ඉතින් ඔයාලට තියෙන්නේ මේ ඔයාලා දන්න මෙතන මෙතන බායකට ආවට පස්සේ මෙතන තියෙනවා direct link කියලා. ඉතින් මේක උඩ click කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඔයාලට මෙන්න මෙහෙමයි පෙන්නන්නේ. මම මෙතන hide tips කියලා දීලා තියෙන නිසා ඒක පෙන්වන්නේ නැහැ. හරි ඉතින් මෙන්න මෙතන ඔයාලට පේනවා add direct link කියලා. ඉතින් ඔයාලා ඒක උඩ click කරන්න. ඊට පස්සේ මෙතන adult දානවා. ඒක දෙන්න එපා. adult දෙන්න එපා. ඊට පස්සේ මෙතන adult කියන එකට tick එක දාන්නත් එපා. එහෙම නොදා මෙතන add කියලා දෙන්න. හරිද? ඒ දුන්නාට පස්සේ ඔයාලට බලන්න තියෙනවා මිනිත්තු 1ක් 3ක් අතර ඔයාලගේ link එක හැදෙයි කියනවා. ඉතින් මම මෙතන got it කියලා දෙනවා. හරි. ඉතින් ඔයාලා දැන් මේක හැදුවට පස්සේ ඊළඟට ඔයාලා යන්න ඕනේ blogger එකට. හරි දැන් මේක blogger එක ඔයාලට ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඉතින් අමාරු වැඩක් නෙවෙයි මම ඔයාලට කියලා දෙන්නේ. පොඩි සරල වැඩක් කියලා දෙන්නේ. හරි. සරල වැඩක් තියෙන ඉතින් ඔයාලා blogger එකට ආවට එන්න blogger එක හදන්න හැටි මම කියලා දීලා ඇති. ඉච්චර අමාරු දෙයක් නෙවෙයි. මේක ෆෝන් එකෙන් උනත් Gmail එක හරහා log වෙලා හදන්න පුළුවන්. හරි මේක ෆෝන් එකෙන් කරන්න ගොඩක් ලේසි. මොකද
මෙච්චර ඒ කියන්නේ මේ ලැප් එක වගේ ෆෝන් එක ඔයාලට අතර හුරු නිසා ඔයාලට ටක් ගාලා මේ එඩිට් ටික කරගන්න පුළුවන්. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලා බ්ලොග් එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඊළඟ එක කියන්නේ අපි ඊළඟට කරන්න ඕනේ ෆිල්ම්ස් හොයන්න. දැන් මම කියන්නේ ෆිල්ම් channel එක ඒ කියන්නේ ෆිල්ම් ගැන තමයි මම හදන්නේ කියන්නේ. හරි ඊළඟට අපි දැන් ෆිල්ම් බලන්න යනවා. ෆිල්ම් බලන්න කියන්නේ ඔයාලා දන්නවා මේ ඔය ඉන්දියාවේ එහෙම ගොඩක් අය ෆිල්ම් වලට ආසයි. ඉතින් අපි අන්න ඒ වගේ ඔඩියන්ස් එකක් තමයි ටාගට් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් දැන් මම කියන්නේ මේක අමාරු වැඩක් නැහැ කියලා ඔයාලා ඊට පස්සේ YouTube එකට ඇවිල්ලා සර්ච් කරන්න ෆිල්ම්ස් කියලා. කියන්නේ අලුතෙන් ආව ෆිල්ම්ස්. හරිද මෙන්න වගේ ෆිල්ම්ස් තියෙනවා. දැන් මේ ලංකාවේවත් තියෙනවා. ඒව නැතුව මෙන්න වගේ හොඳ ෆිල්ම්ස්. දැන් මේ මෙයාගේ විජේගේ එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ ෆිල්ම්ස් එකක් තෝරගන්න. හරිද? මේ ෆිල්ම් එක තෝරගෙන ඔයාලා ඒකේ ෆිල්ම් එකේ ලින්ක් එක ගන්න. හරිද? මෙන්න මෙතනට ගිහලා ඔයාලට පුළුවන් මේ මේකේ බටන් එක උඩ ක්ලික් කරලා ඔයාලට ෂෙයා බටන් එක ගිහලා මේකේ ලින්ක් එක ගන්න පුළුවන්. හරිද? මේකේ ලින්ක් එක අරන් ඔයාලා මේක නෝට්පෑඩ් එකට දාගන්න. හරිද? මේ ෆිල්ම් එකේ ලින්ක් එක. හරි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලට තියෙන ඊළඟට මේකේ මේ කියන්නේ මේකේ නේම් එක තියෙන මේකේ නේම් එක ගන්න ඕනේ. හරිද? නේම් එක අරන් ඔයාලා මේකට ගැලපෙන ඉමේජ් එකක් හොයා ගන්නවා. හරිද? දැන් මම දැන්ට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න හදා ගන්නවා. ඔයාලට පුළුවන් මේක තම්බ්නේල් එක ඩවුන්ලෝඩ් කරලා එහෙනම් තම්බ්නේල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි ගන්න පුළුවන්. හරිද? මම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. ඊළඟට මම කරන්න යන්නේ දැන් මේකේ මේ නේම් එක කොපි කරගන්න යන්නේ. හරිද? මෙතෙන්ට ඇවිල්ලා මේකේ නේම් එක මෙහෙම කොපි කරගන්නවා. හරිද? මේ නේම් එක කොපි කරලා මම නෝට්පෑඩ් එකට දාගන්නවා. මෙන්න මෙතෙන්ට දාගන්නවා. හරි. මෙන්න ඒ විදිහට මම ඒක හදාගන්න. දැන් මේකට ඔයාලා නෝට්පෑඩ් ඕනේ නැහැ. ඔයාලට ෆෝන් එකෙන් මේක කරන්න පුළුවන්. හරි. නෝට්පෑඩ් එක ඕනේ නැහැ. ෆෝන් එකේ ඔයාලට පුළුවන් මැසේජ් එකට හරි කොහෙටත් නැත්නම් මේක කොපි කරලා එහෙම පේස්ට් කරගන්න පුළුවන්. මේක වීඩියෝ එක ඉවරනකම් බලුවා. හරිද? ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන මේ දැන් ඔයාලා ලින්ක් එක ගත්තනේ. දැන් මේ අතනින් නැතුව ඔයාලට මෙතනත් ෂෙයා බටන් එක මේකට ගිහලා ඔයාලට ලින්ක් එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ දැන් මෙතන අපි බලමු ලින්ක් එක හැදිලාද කියලා රීලෝඩ් කරලා ලින්ක් එක හැදිලා තිනවා ඔයාලට බලන්න පුළුවන් ලින්ක් තුනක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ ලින්ක් තුනක් විතර හදාගන්න. දැන් මම මේක දැන් මේ තුනක් තියෙනවා මගේ ඔයාලා තුනක් හදාගන්න. මම පළවෙනිට මෙන්න මේ ලින්ක් එක කොපි කරලා ඒක දාගන්නම් මෙන්න එතන මෙන්න වගේ පල්ලට ඒ ටික දාගන්න. හරිද? මේ වගේ ඔයාලත් මේ ලින්ක් ටික හදාගන්න. හරි? මෙන්න වගේ හදාගන්න. දැන් ඔයාලා මේක දැන් මම මේ කියා දෙනකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ ඔයාලටත් මේක අහුවෙලා ඇති. හරිද? මේ වගේ සයිට් වලින් ඔයාලට අහුවෙලා ඇති. හරිද? ඉතින් මේ දැන් මම මේක ඩිරෙක්ට් ලින්ක් තුන කොපි කරගත්තා. ඊට පස්සේ මම මෙතන නිව් පෝස්ට් කියන එක යනවා. හරිද? ඔයාලට ෆෝන් එකෙන් පුළුවන් දැන් මේක ගන්න නිව් පෝස්ට් කියන එක ඇවිල්ලා ඔයාලා ඊළඟට කරන්න ඕනේ මෙතන තියෙනවනේ මේ නේම් එක. මෙන්න මේක ඔයාලා කොපි කරගන්න. හරිද? කොපි කරලා මෙතෙන්ට දාන්න. ඊට පස්සේ මෙතෙන්ටත් දාලා මේක ටයිටල් එකක් විදිහට දැන් මෙතන ටයිටල් එකක් විදිහට හදා ගන්න පුළුවන් මේ වගේ. ඉතින් මේක මෙහෙම හදාගෙන හරිද? දැන් මේක ටයිටල් එකක් විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා මෙතනට අර ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න. හරි මම මෙන්න මේ විදිහට දැන් මේ ඉමේජ් එක අප්ලෝඩ් කරගත්තා. හරිද? ඊට පස්සේ ඔයාලට කැමති නම් ඔයාලට chat GPT කියලා ගන්න පුළුවන් මේකට රිවිව් එකක් ලියලා දෙන්න කියලා. ඉතින් මම ඒ කියන්නේ එහෙම කරන වීඩියෝ මම වෙනම කරන්න. ඒ කියන්නේ මේකෙදී ඒක කරන්නේ නැහැ වෙනම මම ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් කරන්න. හරිද? ඔය රිවිව් කරලා අර වීඩියෝ එක බලන්න යන්න කියන එක. හරිද? ඉතින් ඊට පස්සේ දැන් ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ ඔයාලා මේකේ දැන් මේ ලින්ක් ටික දාන්න බෑ. මේ ලින්ක් ටික දැන් මේක තමයි කියන්නේ ෆිල්ම් එක තියෙන එක. මේ තුන තමයි අපේ earning එක හදාගන්න අපි ඇඩ්සර් එකෙන් ගත්තේ ඩිරෙක්ට් ලින්ක් තුන. හරිද? දැන් අපි ඊළඟට කරන්න ඕනේ මෙන්න මෙහෙම වැඩ. හරිද? හරි ඔයාලා මෙහෙම දාගත්තට පස්සේ ඊළඟට ඔයාලා මේ මෙන්න මේක ඇවිල්ලා මේ يعني Google එකට ඇවිල්ලා watch now බටන් එකක් يعني මෙන්න මේක බටන් එකක් ඔයාලා හොයාගන්න ඕනේ. හරිද? මේක මම ඔයාලට Telegram එකට හරි දාලා තියන්නම් මේ බටන් එක. ඉතින් මෙන්න මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? මේ වගේ බටන් එකක් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? මම මෙතන එක ෆ්‍රෝ එකක් මෙතන ෆ්‍රී එකක් අපි ඩවුන්ලෝඩ් කරගමු. ඔයාලට මේක ඕනි සයිට් එකේ අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලා මෙන්න එක යූස් කරලා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? මම මේ බටන් එක ඔයාලට දාලා තියන්නම් මේකට. ඉතින් ඔයාලා ඒක අරන් ඊට පස්සේ ඒ බටන් එක මෙන්න මෙතෙන්ට ඒකේ zip file එකක් ඉදිරියට එන්න මම ඒක හදලා ඔයාලට පෙන්නන්නම්. ඔයාලා මේක දැන් මෙහෙම හදාගත්ත පස්සේ Google එකට ඇවිල්ලා මේ වගේ watch now කියලා يعني watch now කියලා සර්ච් කරන්න. يعني මෙන්න Google එකට ඇවිල්ලා ඔයාලා මේ දින watch now බටන් කියලා වගේ සර්ච් කරන. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් බටන් ගොඩක් තියෙනවා මේ වගේ.
ඔයාලා එතනින් කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? එකක් ඇති. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් මම ඔයාලා ටෙලිග්‍රෑම් ගෲප් එකෙන් මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියෙනවානේ. ඒකට මම දා තියන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකට මැසේජ් කරන්න. මොකද මම අනිවාර්යෙන් උදව් කරන්නම්. ඔයාලට කියන්නේ මේ සම්බන්ධ මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලා මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. හරි. ඉතින් ඔයාලා එහෙම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේ බටන් එක මෙන්න මෙතනට අප්ලෝඩ් කරගන්න ඕනේ. හරිද? ඔයාලට අප්ලෝඩ් කරන්න තියෙන්නේ මෙන්න එතන මේ ඉමේජ් කියන අයිකන් එකට ඇවිල්ලා මේ ඉමේජ් මේ තියෙන්නේ අප්ලෝඩ් from computer කියලා. ඒක උඩ ක්ලික් කරලා අප්ලෝඩ් කරන්න තියෙන්නේ. හරි. ඉතින් ඔයාලා ඒක උඩ ක්ලික් කරලා මේකට අප්ලෝඩ් කරන්න. දැන් මේ ඉමේජ් එකත් එහෙම තමයි මම අප්ලෝඩ් කරේ. මෙතන ඉමේජ් අයිකන් එක උඩ ක්ලික් කරලා අප්ලෝඩ් from computer කියන එක ක්ලික් කරලා තමයි මේකට අප්ලෝඩ් කරේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක අප්ලෝඩ් කරගත්තා. ඔයාලට පේනවා. ඉතින් මේක මම පොඩි කරනවා මෙන්න මේ විදිහට. පොඩි කරලා මේක මෙන්න යාගේ සයිට් එකකට නැත්තම් මැදට දාගන්නවා මෙහෙම. ඉතින් ඔයාලට මෙන්න යාගේ හදාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කරන් තියෙන්නේ හරි කියේ නෑ. මේක ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ මෙන්න යාගේ තියානවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක මේ වගේ ඔයාලා තුනක් හදා ගන්න ඕනේ. හරිද? ඒක දැන් හතරක්. දැන් ඔයාලට දැක්කනේ මෙතන මේ තියෙන මේ ලින්ක් හතරක් තියෙනවා. ඉතින් මේ හතරටම අපි මේ වගේ හතරක් හදා ගන්න ඕනේ. දැන් ඔයාලා දැකලා ඇති ලින්ක් අර play 1, play 2, play 3 කියලා ඔයාලා දැකලා ඇති මේ වගේ දාලා වෙලා තියෙනවා. හරිද? අන්න යාගේ වැඩ තමයි අපි දැන් කරන්නේ. හරිද? ඉතින් ඔයාලා මේකේ මේ වගේ තුනක් හදා, ඒ කියන්නේ මේ වගේ තව හතරක් ඕනේ. ඉතින් මේ මම ඒක දාලා පෙන්නන්නම් ඔයාලට. හරි මම ඒක අප්ලෝඩ් කරගත්තා මෙන්න ඉදිරියේ හතරම දැන් මෙතන හතරක් තියෙනවා ඔයාලට දැන් මේ හතරම එකම සයිස් එකට හදා ගන්න ඔයාලට මෙන්න මේ يعني ඉමේජ් එක උඩ ක්ලික් කරලා මේ සෙටින් අයිකන් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ සයිස් කියලා තියෙන්නේ ඒකට ගිහලා ඔයාලා මෙතනින් සයිස් එකක් තෝරගන්න හරිද මෙතන ස්මෝල් මීඩියම් කියලා තියෙනවා ඉතින් ඔයාලා මෙතන ස්මෝල් කියන සයිස් එක දාලා අප්ඩේට් කරන්න මේ ඔක්කොම මේ විදිහට අප්ඩේට් කරන්න හරිද ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේකේ ඔයාලා දන්නවා මේකේ මේ අපිට දැන් තියෙන්නේ ලින්ක් ටික දාන්න. ඒ කියන්නේ අපේ මෙන්න මේ ලින්ක් හතර දාන්න තමයි තියෙන්නේ. ඔයාලා මුලින්ම මේ YouTube ලින්ක් එක දාන්න එපා මේ පළවෙනි එක. හරිද? මේ පළවෙනි එකට ඒක දාන්න එපා. ඔයාලා මේ අන්තිම දෙකෙන් එකකට තමයි ඔයාලා ලින්ක් එක දාන්න ඕනේ. හරිද? මම ඔයාලට එහෙම අදපු කියන්නේ මම දැක්ක ගොඩක් ඒ කියන්නේ මමත් ෆිල්ම් බලද්දි මට හම්බෙන ඒ වගේ සයිට් සමහර ඒවාර කියන්නේ සයිට් එක ඇතුළෙම ප්ලේ වෙන්න හදලා තිනවා. ඒ කියන්නේ වීඩියෝ එක සයිට් එක ඇතුළෙම ප්ලේ වෙන්න හදලා තිනවා. හරිද? ඉතින් අපි බලමු දැන් මේ ලින්ක් ටික කොහොමද දාන්නේ කියලා. ඔයාලා මුලින්ම මෙන්න මේ ලින්ක් කොපි කරගන්න මේ එක පළවෙනි එක කොපි කරගන්න මේ පළවෙනි එකට දාන්න. මේ ලින්ක් එක දාද්දි ඔයාලා මේ ඉමේජ් අයිකන් එකට ක්ලික් කරලා මෙන්න මේ අයිකන් එකට ක්ලික් කරන්න. හරිද? ක්ලික් කළා මෙතෙන්ට ඉමේජ් එක දාලා ඔයාලට මේක වෙනම වින්ඩෝ එකේ ඕපන් වෙන්න දෙන්න පුළුවන් නම් එහෙම දෙන්න. ඉතින් එහෙම නොදී මම මෙතන ඇප්ලයි කරනවා. ඒ කියන්නේ දැන් මේක ක්ලික් කරාට වෙනම වින්ඩෝ එක ඕපන් වෙන්නේ නැහැ. මේක ඇතුළෙම තමයි ඕපන් වෙන්නේ. හරිද? ඒව ගැන ඉතර හිතන්න එපා. ඔයාලට මේ මම කියලා දෙන විදිහට වැඩේ කරන්න. හරි ඊළඟ එකට අපි ඊළඟ ලින්ක් එක දාමු. ඉතින් මම මේ විදිහට මේ ලින්ක් හතරම ඇඩ් කරගන්නවා. මම දාන්නේ YouTube link එක මම දාන්නේ අන්තිම එකට. ඔයාලට කැමති එකට දාන්න පුළුවන්. උඩම දෙකට දාන්න එපා. කියන්නේ මේ උඩම තියෙන ටිකට දාන්න නැතුව මේ අන්තිම දෙකෙන් කර තමයි ඔයාලා දාන්න ඕනේ. හරිද? මොකද කවුරු හරි ඇවිල්ලා දැන් උඩම එකට දාලා පස්සේ ක්ලික් කරලා පස්සේ අපිට මේවා ක්ලික් වෙන්නේ නැහනේ. එතකොට අපිට ඉන්කම් එකක් එන්නේ නැහැ. හරිද? ඉතින් මම ඊළඟ එකත් ක්ලික් කරලා ඒකට දානවා YouTube එකේ link එක මෙන්න මේ විදිහට. හරිද? මම ඒ ඔක්කොම අප්ලෝඩ් කරගත්තා. දැන් මේක අප්ඩේට් කරනවා. ඔයාලට මෙතන පබ්ලිෂ් කියලා පෙන්නයි. ඉතින් පබ්ලිෂ් කියලා පෙන්නන ඔයාලා පබ්ලිෂ් කියලා දෙන්න. හරි? හරි. මම දැන් යනවා. දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක වෙනම Chrome එකකින් ඕපන් කරන්නම්. මොකද මම මේක ඇඩ් බ්ලොක් එකක් දාලා නිසා ඔයාලට පෙන්නන එකක් නැහැ. හරි මම මේ විදිහට ඒක වෙන මේක ඕපන් කරගත්තා. දැන් ඔයාලට මේක තීම් එහෙම දාන්න මම ඔයාලට කියලා දීලා දිනවා. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඒ විදිහට තීම් එකක් කැමති නම් දාන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ලස්සනට මේක මේ විදිහට පෙන්නනවා. ආපු කෙනෙක්ට පොඩ්ඩක් ක්ලික් කරන්න හිතනවා. හරිද? දැන් මේක උඩ මම මෙහෙම ක්ලික් කරනවා. මම මේ රීඩ් මෝර් කියන උඩ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ විදිහට පෙන්නනවා. මේ තියෙන අපේ මෙව්ව ටික. හරිද? මේ තියෙන අපේ ඇඩ් ටික. ඉතින් ඔයාලට පුළුවන් දැන් මම මේක උඩ ක්ලික් කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කෙලින්ම යන්නේ ඒක ඇඩ් එකකට යනවා. ඔයාලා දැකලා ඉතින් මේ ඇඩ් එක එහෙම හොඳට ඔයාලා දැකලා ඉතින් මේක ඊට පස්සේ අපි ඊළඟ එක ක්ලික් කරලා බලමු. මේක ක්ලික් කරාට පස්සෙත් ඒක ඇඩ් එකක් පෙන්වන්නේ නැහැ. හරි. අපි ඊළඟ එක බලමු. ඒක ඇඩ් එකක් තියෙනවා. දැන් මේක ක්ලික් කරලා පස්සේ කොහෙටද යන්න බලමු. ඒක ක්ලික් කරාට පස්සේ කෙලින්ම යන්න අර ෆිල්ම් එකට. හරිද?
මේ විදිහට ෆිල්ම් එක තියෙන තමයි යන්නේ. හරිද? මේ විදිහට ෆිල්ම් එක තියෙන යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ෆිල්ම් එක. හරිද? මෙන්න මේ විදිහට ඒ කියන්නේ එන කෙනාට ෆිල්ම් එකක් බලන්න පුළුවන්. එතකොට මේක මම මෙහෙම කරන්න කියන්නේ හේතුව තමයි මේක ඔයාලට ස්කෑම් කියලා කවුරුත් කියන්නේ නැහැ. එතකොට මොකද ඔයාලා වටිනාකමක් දීලා තියෙන නිසා. හරිද? ඒ කියන්නේ වැඩේට වටිනාකමක් දීලා තියෙන නිසා. හරි. දැන් මේ විදිහට ඔයාලා සයිට් එක හදාගත්තට පස්සේ ඊළඟට ඔයාලා මේකට ඉමේජ් එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට මේ ඉමේජ් කියන්නේ මේක ඉමේජ් එක මුණත් ඔයාලට දැන් ඔයාලා දන්නා ටෙලිග්‍රෑම් එකට අප්ලෝඩ් කරන්න පුළුවන් නේ. ඒ ඉමේජ් එක හරි එහෙම නැත්නම් ඔයාලා කැමති නම් වෙන ඉමේජ් එකක් හරි හදාගෙන අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි. මම දැන් ඉතින් මේක මේ ඉමේජ් එක මේ ටෙලිග්‍රෑම් එකට අප්ලෝඩ් කරනවා. හරි. ඉතින් මම මේ විදිහට ඉමේජ් එක අප්ලෝඩ් කරලා දැන් මම මෙතන කැප්ෂන් එකට දෙනවා watch now කියලා දීලා මම මෙතෙන්ට දෙනවා. ඔයාලා මෙතෙන්ට දෙන්න ඕනේ මෙන්න බ්ලොග් එකේ තියෙනවා මෙතන share icon එක. හරිද? මේ share මේ post එකට. හරිද? මේ අදාළ post එකේ තියෙන්නේ. මේ අදාළ post එකට ගියාට පස්සේ මෙතන share icon එකේ තියෙන්නේ. මේක උඩ ක්ලික් කරලා ඔයාලා මෙන්න මේ මෙතනින් link එක copy කරගන්න. හරිද? මේ මෙතනින් link එක copy කරගන්න. හරිද? මේ දැන් මම බලපු එකත් පෙන්නනවා. මෙතනින් link එක copy කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතෙන්ට link එක දීලා send කියලා දෙන්න. හරිද? මෙන්න මේ විදිහට send වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාලා view count එකක් පෙන්නන. හරිද? එන කට්ටිය පෙන්නයි. ඊට පස්සේ subscribe කරන කට්ටිය මෙතනින් පෙන්නයි. හරි. හරි. දැන් මේ විදිහට ඔක්කොම matric කරගත්තට පස්සේ දැන් මේක උඩ ක්ලික් කරාට පස්සේ කෙලින්ම යන්නේ අපේ බ්ලොග් එකකට මේ ඔයාලා බලා ගන්න පුළුවන්. මේක තමයි හොඳම ක්‍රමයේ traffic අදින්න. හරිද? scam වෙන්නෙත් නැහැ මොකුත් නැහැ. ඔයාලට genuine වැඩේ කරන්න පුළුවන්. හරිද? හරි ඊළඟට අපි දැන් මේ ටෙලිග්‍රෑම් එකේ මිනිස්සු ගෙන්න ගන්නවා. ඉතින් ඒක කරන්න ඔයාලට තියෙන හොඳම ක්‍රමයක් තමයි තව එක يعني හොඳම ක්‍රමයක් තමයි ඔයාලා දන්නවා Facebook එක. හරිද? මේ Facebook එක හරහා ඔයාලට පුළුවන් මිනිස්සු ගෙන්න ගන්න. හරිද? මේ ඉන්නේ දැන් මගේ ඉන්නේ පිටරට කට්ටිය. මේ ඔක්කොම ඉන්නේ කට්ටිය පිටරට කට්ටිය ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලා Facebook page يعني account එක හදාගෙන ඔයාලට පුළුවන් කියන්නේ මේක ඔයාලට page එකක් හදාගෙන හරි එහෙම නැත්නම් මේකට හරි අර image upload කර කර දැන් මේකේ ඔයාලා මේකේ follow කියන්නේ ඔයාලගේ account එකේ followers ලා හදාගත්තට පස්සේ දැන් film ඔයාලා මම එක පෙන්නන්නම්. එතන දැන් film කියනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් film වලට කැමති post තියෙනවා. ඒ කියන්නේ මෙතන දාලා තියෙනවා post. හරිද? මේ post වල ඉන්නවා post වල ඉන්නවා කට්ටිය. දැන් මේ මේවා like කරපු කට්ටිය ඉන්නේ මේවට දැන් මේ film වල මෙයාට කමෙන්ට් දැන් මේ like කරපු කට්ටිය ඉන්නේ මෙයාලා ඔයාලට පුළුවන් follow කරන්න. හරිද? මෙයාලා මේ like දාන්න අනිවාර්යයෙන් මෙයාට කැමති හින්දා නේ මේ film වලට. මෙයාලා ඔයාලා මෙහෙම follow මේ කියන්නේ ෆ්‍රෙන්ඩ්ලා විදියට ඔයාලා add කරගන්න. follow කරන්නේ මේ ඔයාලා add කරගෙන යන්න. හරිද? මෙයාලා add කරන්න ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අර දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනට ඔයාලා post එක දාන්න. post එක දාද්දි ඔයාලා මෙතන දැන් මෙතන post එක දාද්දි ඔයාලා මේ photo එකට විදියට ඔයාලා අර film එකේ image එක upload කරන්න. හරිද? මෙන්න මේ විදිහට ෆිල්ම් එකේ ඉමේජ් අප්ලෝඩ් කරලා මෙතනින් දාන්න. මෙතන මේ ඔයාලා ෆ්‍රෙන්ඩ්ලා කියන එක ඔයාලා පබ්ලික් කියන එක දාන්න. එතන ෆ්‍රෙන්ඩ්ස් කියලා දාන්න බා පබ්ලික් දාන්න. දාලා ඔයාලට පුළුවන් මෙතන කැමති එකක් දෙන්න. කියන්නේ watch full movie කියලා දාලා ඉල්ල. ඔයාලා මෙතන අනිවාර්යෙන්ම ඔයාලා දාන්නේ අර බ්ලොග් එකේ මොකේවල් ලින්ක් එන්නේ ඔයාලගේ Telegram channel එකේ තියෙන ලින්ක් එක. හරිද? මේ channel එකේ ලින්ක් එක අරන් ඔයාලා දාන්න ඕනේ. හරිද? හරි මේ channel එකේ link එක ඔයාලට ගන්න පුළුවන් මේ මෙතන මේ icon එක කියන්නේ මෙතන මේ තියෙන්නේ. ඔයාලගේ name එක උඩ click කරලා පස්සේ මෙතන තියෙනවා link එක මේක ඔයාලා copy කරගන්න මේ copy link කියන එක ගිහිල්ලා. හරිද? copy link එක ගිහිල්ලා copy කරගෙන ඊට පස්සේ ඔයාලා මෙන්න මේ post එක මෙතෙන්ට දාන්න. හරිද? දාලා ඔයාලට මේක publish කරන්න පුළුවන්. මෙහෙම. හරිද? ඔයාලට කිසි අවුලක් නැහැ. ඔයාලා දැකලා ඇති Telegram එකේ link එක මෙහෙම publish කරන එහෙම නැත්තම්. හරිද? මෙහෙම link එක දාන්න බැරි නම් يعني මොකක් හරි වෙයි කියලා බයයි නම් ඔයාලා මේ link එක නොදා මෙහෙම දාන්න watch full movie ඔයාලා දාන්න link in description කියලා දාන්න. හරිද? ඒ කියන්නේ link එක description නෙමෙයි comment box කියලා දාන්න. කියන්නේ comment එකේ කියන්නේ ඔයාලගේ මේ Telegram එකේ link එක දාන්න. හරිද? ඒවයි scam වෙන්නේ නැහැ බය වෙන්න එපා. මොකද අපි legal විදිහට තමයි වැඩේ කරන් යන්නේ. හරිද? මේක scam වෙන්නේ ඔයාලා මේ direct මෙතනින් ගන්න මේකෙන් ගන්න ඩිරෙක්ට් ලින්ක් එක ඔයාලා කෙලින්ම ගිහලා මේවා කියන්නේ මම මේක මෙතනින් මෙවුව කරනවා මෙහෙම ගිහලා කෙලින්ම මේ ලින්ක් මේවායේ කමෙන්ට් වලට දානවා ගොඩක් අය ඔන්නව ගෙනලා දානවා එහෙම දාන්න එපා මේ එතකොට මේ ඇට්සරා කියන සයිට් එකෙන් මේක ඔයාලගේ
ලින්ක් බෑන්ඩ් වෙනවා. ඒ කියන්නේ මේක කෙලින්ම යාලා පිළිගන්නේ ස්කෑම් වැඩක් විදියට. ඉතින් ඒ වගේ කරන්න එපා. මොකද එතකොට මේ සයිට් අපිට නැතිලා යනවා. දැන් මේ මම අර නිකන් ක්ලික් කරපු හින්දා මෙතන earning එක පෙන්නනවා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ වගේ ඔයාලට ඩිරෙක්ට් ලින්ක් වලට හොඳ earning එක හදා ගන්න පුළුවන්. හරිද? ඒකෙන්ද ඔයාලා මේ වැඩේ හරියට කරන් යන්න. තව මම ඉස්සරහට මේක කරන විදිය කියලා දෙන්න. දැනට මම අර මේකේ තව කොටස් එන්න තියෙනවා. ඔක දැනට ඔය ඔක කියලා දුන්නේ අර Facebook එක හරහා විතරක් කරන් යන විදියට කට්ටිය ඔයාලගේ ප්‍රෙස්ලා ඇඩ් කරගෙන එයාලට පෙන්න විදියට හදාගෙන යන්න. හරිද? මේක TikTok, Instagram එක හරහා YouTube short හරහා මේක ලස්සනට කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ දේ මම ඔයාලට කියලා දෙන්න. මේකේ මේ post එක අයින් කරනවා. මේක මම වෙන වැඩකට හදපු Facebook page account එක නිසා. හරි. මේ ඕක තමයි ඔයාලට අදට කියලා දෙන්න තියෙන්නේ. මම මේකේ ඊළඟ වීඩියෝ ටික ඔයාලට කියලා දෙන්න. ඒ කියන්නේ තව ඕක ප්‍රොමෝට් කරන්න ගම තියෙනවානේ. ඒවත් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්න. දැන් මේකේ වැදගත්කම තමයි ඔයාලට ඒකත් කියන්න ඕනේ. ඔයාලට YouTube channel එකක් හදුවන් පස්සේ ඔයාලට ඒ channel එක උනත් මේක හරහා grow කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ chance ඔයාලට තියෙනවා. හරි. ඔයාලා නොහිතන පැත්තේ තමයි මේවා. ඉතින් පොඩි කාලයක් කට්ට කාලා මේක අල්ලන් ඉඳන් Telegram channel එක grow කරගන්න. ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් අපි තව වීඩියෝ එකක් හම්බෙමු. තව ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. good luck.